හරි අද ගෙනල්ලා තියෙන්නේ 2017 රිලීස් වුණ Money Heist TV series එක. සරලව මේක වෙන්නේ කලියක් විසින් බැංකුවකින් අපිට හිතා ගන්නවත් බැරි මුදල් ප්‍රකාන්දරාව පැහැර ගන්න එක. මේ සීරීස් එක මාරම ඉන්ටරෙස්ටඩ්. මම මේ සීරීස් ටික කෙටියෙන් විස්තර කරනවා. ඒකෙන් ඔයාලට දලාදස ලබා ගන්න පුළුවන් මේක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි සීන් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ කෙල්ලෙක් කලින් කරපු වැරදි ගැන හිතමින් පසුතැවෙන ආකාරයක්. ඊට පස්සේ ඒ කෙල්ල පාරට යනවා. පාරට ගිහිල්ලා අම්මට කෝල් එකක් අරගෙන අම්මට කියනවා මට ඔයාව හම්බෙන්න ඕන ඔයා එන්න පාරට කියලා. ඊට පස්සේ කෙල්ල පාරේ යන ගමන් ඉද්දි කෙල්ල දැනගන්නවා පිටිපස්සෙන් වාහනයක් ඇවිල්ලා එයාව ෆලෝ කරනවා කියලා. එකපාරටම ඒ පාර කෙල්ල වාහනේ ඇතුළට නැගලා තමන් ළඟ තිබුණු තුවක්කුව දික් කරලා අහනවා ඔයා පොලිසියද කියලා. නෑ මම පොලිසිය කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ එයාගේ අතේ තිබුණු කැමරාවකින් එයා ෆොටෝ වගේක් පෙන්නලා කියනවා අනිත් එක තමයි ඔයාගේ අම්මා ඉන්නේ තනියම නෙමෙයි එයා ගාව පොලිසිය ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයා කියනවා මම රොබරියක් කරන්න හදන්නේ. ඒකේ වටිනාකම යූරෝ බිලියන 2.4ක් වෙනවා. මම මේ හොයන ජීවිතේ තවත් නැති වෙන දෙයක් නැති කෙනෙක්. ඒක නිසා ඔයාටත් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්ද කියලා මෙයා අර කෙල්ලකින් අහනවා. ඊට පස්සේ මේකට කෙල්ල කැමතිලා මෙයාත් එක්ක කෙල්ල යනවා. මේ රොබරිය දෙන්න මෙයා මේ කෙල්ල වගේම තවත් කට්ටියක් මේ වැඩේට එකතු කරගන්නවා. මෙයා මේගොල්ලෝ ඔක්කොම එක්කන් ගිහිල්ලා ප්ලෑන් එක එකක් නෑර සිද්ධ වෙන විදිය මේ හැමෝටම කියලා දෙනවා. ඒ වගේම මෙයා තමයි මේ රොබරියේ මොළකරු. මෙයාගේ නම ප්‍රොෆෙසර්. එතකොට මේ ඉන්නේ අර කෙල්ල, මෙයාගේ නම ටෝකියෝ. මේ ඉන්නේ බර්ලින්. මේ ඉන්නේ මොස්කව්. මේ ඉන්නේ මොස්කව්ගේ පුතා ඩෙන්වර්. මේ ඉන්නේ රියෝ. මේ ඉන්නේ හෙල්සින්කි සහ ඔස්ලෝ. මේ ඉන්නේ නයිරෝබි. එතකොට මේගොල්ලෝ මේ මංකොල්ල කන්න යන්නේ රොයල් මින්ට් එක. ඒ කියන්නේ ස්පාඤ්ඤයේ ප්‍රධාන මුදල් අච්චු ගන්න තැන. ඊට පස්සේ මේගොල්ලෝ රොබරිය දෙන්න සේරම ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ ෆ්‍රේම් එකේ පෙන්නන එක කෙල්ලෙක්. මෙයාගේ නම මොනිකා. මෙයා දැනගන්නවා මෙයා ගැබ් ගෙන කියලා. මේ යන්නේ රොයල් මින්ට් එකට යන ට්‍රක් එකක්. මෙයාලගේ අදහස වෙන්නේ ඒ ට්‍රක් එකට පහර දීලා ඒ ට්‍රක් එක ඇතුළේම රොයල් මින්ට් එකට කොහොම හරි පැන ගන්න. මෙයාලා ඒ ට්‍රක් එකේ එන පාර හරස් කරලා වාහන ටික නැවැත්තුවට පස්සේ මේගොල්ලොන්ට පහර දීලා මේගොල්ලෝව බැඳලා දානවා. ඊට පස්සේ මේ ට්‍රක් එකේ පිටිපස්සේ දොර ඇරලා මේගොල්ලොන්ගෙන් ටික දෙනෙක් මේක ඇතුළට නගිනවා. ඊට පස්සේ සීන් එකේ තවත් කෙල්ලෙක්ව පෙන්නනවා. මෙයාගේ නම ඇලිසන් පාකර්. මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි බ්‍රිතාන්‍ය තානාධිපතිවරයෙකුගේ දුවෙක්. ඊට පස්සේ මේ බස් එකේ ඉන්න කොල්ලෙක් මෙයාගෙන් අහනවා මම මෙතනින් ඇවිල්ලා වාඩි වුණාට කමක් නැද්ද කියලා. එතකොට මෙයා කියනවා කමක් නැහැ ආයෙවිල්ලා වාඩි වෙන්න කියලා. ඊට පස්සේ මේ කොල්ලා මෙයාගෙන් අහනවා රොයල් මින්ට් එක බලන්න මට ඔයත් එක්ක යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒකට කෙල්ල කැමති වෙනවා. ඇත්තටම කිව්වොත් මේක ආදර සම්බන්ධතාවයක මුල ආරම්භය වගේ. බස් එක ඇවිල්ලා රොයල් මින්ට් එක ඉස්සරහින් නවත්තනවා. ඊට පස්සේ ළමයි සේරම රොයල් මින්ට් එක ඇතුළට යනවා. ඊට පස්සේ රොබරිය දෙන්න ආපු කල්ලිය එන වාහන ටික රොයල් මින්ට් එකේ චෙක් පොයින්ට් එකකින් චෙක් කරන ආකාරයක් පෙන්නනවා. මේගොල්ලෝ මේ වාහනවල කලින් ආපු පොලිස් කාර්යුමත් බය කරගෙන මේක තියාගෙන එනවා. මොකද නැත්තම් චෙක් පොයින්ට් වලින් චෙක් කරද්දී මේගොල්ලෝව අහුවෙන නිසා. ඊට පස්සේ රොයල් මින්ට් එකේ මැනේජර් පේනවා. මෙයාගේ නම ආටූරෝ රෝමන්. අර කලින් සීන් එකේ පෙන්නපු කෙල්ල නැත්තම් මොනිකා මේ රොයල් මින්ට් එකේම ඉන්න කෙනෙක්. මොනිකා රෝමන්ට කියනවා මම ගැප් ගෙන ඉන්නේ ඔයා නිසා කියලා. ඊට පස්සේ මෙයාට හොඳටම තරහ ගිහිල්ලා මෙයා කියනවා අපි දෙන්න අතර තියෙන්නේ FIR එකක් විතරයි. ඊට එහාට කිසි දෙයක් නැහැ. බඩේ ඉන්න දරුවව මරණයට පත් කරන්න කියලා. ඊට පස්සේ පෙන්නන්නේ වාහන ටික චෙක් පොයින්ට් එකෙන් ඇතුළට ගන්න ආකාරය. ටෝකියෝ සහ නයිරෝබි ඉන්නේ රොයල් මින්ට් එක ඉස්සරහා. ඊට පස්සේ ප්‍රොෆෙසර් කියනවා ඒ දිනටත් රොයල් මින්ට් එකේ තියෙන ප්‍රධාන දොරෙන් උඩට යන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ රොයල් මින්ට් එක ඇතුළේ කලබලයක් ඇති කරලා රොයල් මින්ට් එක අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක ඇතුළින් කට්ටිය එක තැනකට ගෙන්න ගන්නවා. ප්‍රොෆෙසර් නෑ මේක ඇතුළට යන්න. ප්‍රොෆෙසර් වෙන තැනක ඉඳන් අර ගොල්ලන්ට උපදෙස් දෙනවා. සරලවම කිව්වොත් මේකේ ඉන්න මහ මොලකරු ඔහි. ඊට පස්සේ රියෝ ගිහිල්ලා රොයල් මින්ට් එකේ තියෙන ප්‍රධාන දොර වහලා දානවා. ඊට පස්සේ මේක ඇතුළින් ඔක්කොම කට්ටිය එක තැනකට ගෙනාවත් මෙයාලා හොයන කෙනා තාම හම්බුන්නේ නෑ මෙයාලට. ඒ තමයි ඇලිසන් පාකර්. මෙයාලට ඒ කෙල්ලව අනිවාර්යෙන්ම ඕන. මොකද ඒ කෙල්ල බ්‍රිතාන්‍ය තානාධිපතිවරයෙකුගේ දුවෙක් නිසා සහ එයාව හිර කරගෙන හිටියොත් මේගොල්ලොන්ට එළියට කරන්න පුළුවන් බලපෑම තවත් වැඩි වෙන නිසා. ඇලිසන් අර කොල්ලත් එක්ක බාත්රූම් එකේ ඉන්නවා. ඒ අතර ටෝකියෝ මෙයාව හැමතැනම හොයනවා. ඒ කොල්ලා ඇලිසන්ව නරක විදිහට පාවිච්චි කරලා ඒ බලෙන් ෆොටෝස් අරගෙන ඒවා අන්තර්ජාලයට උදාහරණව කියලා කියනවා. ඊට පස්සේ බය වෙලා ඇලිසන් කෑ ගහනවා. ඒ සද්දය ඇහිලා ටෝකියෝ එනවා ඒගොල්ලෝ හිටපු බාත්රූම් එක පැත්තට. ඊට පස්සේ ඒ දෙන්නවත් අර කට්ටිය හිටපු තැනටම ගෙනහින් දානවා. මෙයාලා අල්ලගත්තු හැමෝගෙම ඇස් බඳිනවා. ඊට පස්සේ ප්‍රොෆෙසර් දැනගන්නවා මේගොල්ලෝ සාර්ථකව රොයල් මින්ට් එක අල්ලගත්තා කියලා. හැමෝගෙම ඇස් බැඳලා මෙයාලා දාන් හිටපු ඇස් මුණු සේරම අයින් කරලා දානවා.
ඊට පස්සේ මොස්කව් කොහොම හරි මේ ලොකර් එක අරිනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේක ඇතුළේ තියෙන සල්ලි මිටි දැකලා මේව ඔක්කොම බෑග් වලට පුරව ගන්නවා. ඒත් මේගොල්ලෝ මේකට ආවේ මේ සල්ලි ටික අරන් යන්න විතරක් නෙමෙයි මේක ඇතුළේ ඉඳන් තවත් සල්ලි අච්චු ගන්න. මෙයාලා සැටලයිට් සිග්නල් වලින් නෙමෙයි කෝල් කරන්නේ. මොකද එහෙම කරොත් පොලිසියට අහු වෙන හින්දා මේගොල්ලෝ වයර් කනෙක්ෂන් එකක් භාවිතා කරලා ප්‍රොෆෙසර් සහ මේගොල්ලෝන්ගේ අතර තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. ඊට පස්සේ මේගොල්ලෝ හැමෝම ගාව තියෙන ෆෝන්ස් ටික අරගෙන ඒ ෆෝන්ස් ඔක්කොම එක තැනකින් තියලා ඊට යටින් ඒ ෆෝන්ස් වල අයිතිකාරයාගේ නම සහ පින් නම්බර් එක ගහලා කොලයක් කලවනවා. මෙයාලා ගාව ඔක්කොම ප්‍රාණාපකාරයෝ 67 දෙනෙක් ඉන්නවා. ටෝකියෝ සහ රියෝ අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ප්‍රොෆෙසර් අර මාස 5ක් තිස්සේ මේගොල්ලන්ට ට්‍රේනින් දුන්න කාලෙම තමයි. ඒත් ප්‍රොෆෙසර් දාපු නීති වල දිනවා ඔයාලා අතර ඉන්න කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වන්න බැහැ කියලා. ඊට පස්සේ මේන් ගේට් එකේ තියෙන එලාම් එක ඔන් කරලා රියෝ ටෝකියෝ එළියට යන්න සූදානම් වෙනවා. ඒගොල්ලෝ යන්නේ අර සල්ලි මලු ටිකත් අරගෙන. මේගොල්ලෝගේ ප්ලෑන් එක පටන් ගන්න මෙන්න මෙතනින්. මේගොල්ලෝ හදන්නේ සල්ලි මලු ටිකත් ඔක්කොම අරගෙන රොයල් මින්ට් එක මංකොල්ල කාලා එළියට පැනලා යන ආකාරයට පොලිසියට අගවන්න. මොකද අර ලාම් සද්දය ඇහුණාම පොලිසිය කට්ටිය සේරම රොයල් මින්ට් එක ඉස්සරහට එනවා. ඊට පස්සේ මේගොල්ලෝ පැනලා යන්න හදනවා වගේ පෙන්නලා පොලිසිය ආව නිසා සල්ලි මලු ටික ඇතැරලා දාලා මේගොල්ලෝ ආයේ රොයල් මින්ට් එක ඇතුළට එනවා. ඒකෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ පොලිසිය එතකොට දැනගන්නවා මේගොල්ලෝ සල්ලි අරගෙන පැනලා යන්න හැදුවට මේගොල්ලොන්ට පැනලා යා ගන්න බැරි වෙනවා. මේකෙන් ඒගොල්ලොන්ට ඇති වෙන ආසිය තමයි පොලිසිය හිතනවා මේගොල්ලොන්ට පැන ගන්න බැරි වුණා කියලා. ඊට පස්සේ පොලිසිය දන්නවා මේගොල්ලෝ මේක ඇතුළේ හිර වෙලා ඉන්නේ කියලා. එතකොට මේගොල්ලොන්ට තවත් කාලයක් හම්බ වෙනවා. ඒ කාලය ඇතුළත මේගොල්ලොන්ට අවශ්‍ය සල්ලි ටික අච්චු ගහ ගන්නවා. ඒත් ප්‍රොෆෙසර් මේගොල්ලොන්ට කියලා තිබුණේ එළියට ගියාම එළියේ ඉන්න පොලිස්කාරයන්ට කිසිම හානියක් කරන්න එපා සහ ඔයාලා හානි වෙන විදිහට වැඩ කරගන්න එපා කියලා. වෙඩි තියද්දි දිශා වෙනස් කළා පොලිස්කාරයන්ට වදින්න නැති වෙන්න තියන්න කියලා ප්‍රොෆෙසර් කිව්වත් මේගොල්ලෝ ඒක අහන්න නැතුව පොලිස්කාරයන්ට වෙඩි තියනවා. ඒකෙන් පොලිස්කාරයෝ දෙතුන් දෙනෙක්ට වෙඩි වදිනවා. ඒ අතරතුර මේගොල්ලෝගේ රියෝටත් වෙඩි වදිනවා. ඊට පස්සේ මේගොල්ලෝගේ අනිත් කට්ටියත් එළියට ඇවිල්ලා රියෝ ආවරණය කරලා ටෝකියෝට රියෝ ඇතුළට ගෙනියන්න උදව් කරනවා. මේකට සම්පූර්ණයෙන්ම වක් කියන්න ඕන ටෝකියෝ. මොකද ප්‍රොෆෙසර් වෙඩි තියන්න එපා කියලා තියෙද්දි ටෝකියෝ වෙඩි තියුව නිසායි රියෝටත් වෙඩි වැදිනේ. හරි මෙන්න මේ විදිහට තමයි මනි හර්ස්ට් එකේ පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉක්මනට මේක දෙවෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු. රැඳී සිටින්න සිනේවෝ YouTube channel එකත් එක්ක.